ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතින් කිහිප දෙනෙකු අද ගල්ලංගුරු ආනයනය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දුන්නා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ මේ දිනේදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයකට එරෙහිවයි. මුලින්ම අපි අද මේ පැමිණිල්ල කරේ ටිල්වින් සිල්වාගේ අභද්‍ර වචනය ගැන. ටිල්වින් සිල්වා මහත්මයා මේ ජනාධිපති කොමිෂන් සභාවට සම්පූර්ණ විශාල කළු පැල්ලමක් ඇති කරා. අපේ නිලධාරී අපේ අමාත්‍යවරු නිදහස් වෙනවා. පසුගිය කාලේ අය වැරදිකාර වෙනවා කියලා කිව්වාම ඉතාමත් භයානක ප්‍රකාශයක්. ඔහු මේ අදාළ කොමිෂම සම්බන්ධයෙන් එල්ල කළා තිනවා. ඒක පැහැදිලිවම අධිකාරියට අපහාස කිරීමක් මේ කොමිෂන් සභාවට අපහාස කිරීම. ඒ නිසා අපි ඉල්ලීම කරන්නේ මේ අල්ලංගුරු වංචාව සොයනට වැඩි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන්. ඉස්සර කතාවක් තිබුණා නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා. දැන් අපිට කියන්න වෙන්නේ නඩු දාන්නේ ටිල්වින් සිල්වා, තීන්දුව දෙන්නේ ටිල්වින් සිල්වා. කරුණාකරලා ටිල්වින් සිල්වා සම්බන්ධයෙන් පියවරක් ගන්න. මේ අතර උපුල් අබේවික්‍රම සහ ස්ටෙෆනි ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගල්ලංගුරු ආනයනය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාර දුන්නා. 2024-25 වර්ෂය සඳහා ගල්ලංගුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන අවම ලන්සුකරු අතහැරලා ඔවුන් පොටෙන්සියා සමාගමට අවස්ථාව ලබා දෙනවා ගල්ලංගුරු සම්පාදනය සඳහා. ඒ මොහොත වෙනකොට පොටෙන්සියා සමාගම සුදුසුකම් සම්පූර්ණ කරලා තිබුණේ. අපි විශ්වාස කරනවා මේක ඇතුලේ විශාල දූෂිත ගනුදෙනුවක් සිද්ධ වුණා කියලා මේ තත්ත්වය ඇතුලේ. ඒ අනුව ඒක පරීක්ෂා කිරීම සඳහා අපි අද දින විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට මම ඒ පැමිණිල්ල අද ඉදිරිපත් කරා. මේ අතර විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ ගල්ලංගුරු සිද්ධිය සම්බන්ධයෙන් ඇතමුන් විසින් සිතාමතාම සාබද්ධ තොරතුරු ප්‍රචාරය කරන බවයි. මේ වෙනකොට ක්‍රියාත්මක වීම පවතින ගල්ලංගුරු ගොඩබෑමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ නෞකාවලට තියෙන ඇතැම් ගෙවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලත් සමහර මාධ්‍ය තුලත් විවිධ පුද්ගලයන් විසින් සාවද්‍ය තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. අදාළ දිනට නෞකාව ආවොත් සහ එතනින් අපිට ගොඩබෑමේ ක්‍රියාවලිය පටන් ගන්න බැරුව ප්‍රමාද වුණොත් විතරයි අපිට ඒ නෞකාවට ප්‍රමාද ගාස්තු ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද තුල කිසිම නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවයක් පැනලා නැගිලා නැහැ. ඒකට හේතුව තමයි එකක් මේ සියලු නෞකාවන් බොහෝ වෙලාවට අර નિયમિત දවසට විවිධ හේතුන් මත පැමිණෙන්න නොහැකි වෙලා තියෙනවා. සමහර විසින් ඇති කරන්න හදන ව්‍යාකූල තත්ත්වය සම්පූර්ණ සාවද්‍ය තොරතුරු මත ඇති වෙලා තියෙන ප්‍රකාශ මේ ක්‍රියාවලිය හරහා අතිරේක බරක් අතිරේක පිරිවැයක් කිසි ලෙසක ගල්ලංගුරු සමාගමට හෝ අවසානයේදී විදුලි පාරිභෝගිකයා මත වැටෙන්නේ නැහැ කියන සහතිකය මේ මොහොතේදී දෙන්න පුළුවන්. බාල මේ ගල්ලංගුරු වලට මොකද්ද කරේ අපි? බාල ගල්ලංගුරු කියන වචනයට වඩා එතන තියෙන්නේ අපිට අවශ්‍ය වෙන ශක්තිය උපදවන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගල්ලංගුරු අපි යූස් කරනවා. ඒ කියන්නේ ඒක අන්ලෝඩ් කරලා අයින් කරලා තියලා නැහැ. ඒවා යූස් වෙනවා. ඒකට අදාළ දඩ මුදල් අපි අරගෙන තියෙනවා. අද වෙනකොට 16 වෙනි ෂිප්මන්ට් එකේ රිසල්ට්ස් උත් ඇවිල්ලා තියෙනවා. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 27ක් දඩ ලෙස අය කරගෙන තියෙනවා. දැනට එකක් තියෙනවා. දැන් ඩීසල් ගන්න මිල ප්‍රමාණය කොච්චරක්ද කියලා කියන්න පුළුවන්ද? ඒතර අපි අවසන් වරට මිල තීරණය කරන අවස්ථාවේදී ටිකක් වැඩි මිලක තිබිච්ච ඒවා තමයි අපිට ලැබුණේ. අපි හිතනවා ඉදිරියේදී වෙළඳපොලේ යම් චලනයන් ආපු නිසා මෑත කාලේ කිසියම් අඩුවීමක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න වෙයි කියලා. නමුත් මේ සැරේ මිල තීරණය කරලා තියෙන්නේ ඇත්ත මිලට වඩා බොහෝ ප්‍රමාණයක් අඩුවෙන්. හැම මාසිකම අවසානයේ තමයි අපි මිලකරණය කටයුතු කරන්නේ. එතෙන්දී අපි කල්පනා කරලා බලනවා අලුත් තත්ත්වයන් එක්ක කොහොමද නව මිල තීරණය වෙන්නේ කියලා. පොදුවේ රුපියලයේ අගේ අවප්‍රමාණය වීම නිසා විශේෂයෙන් ඉන්ධන මිලට ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඍජුවම විදුලි මිලට තවමත් එහෙම බලපෑමක් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දැනටමත් අපි ඉදිරි සැප්තැම්බර් මාසයේ වෙනකම් මිල තීරණය කරලා තියෙන්නේ. මෙතනින් එහාට සැප්තැම්බර් මාසයේ වෙනතුරු මිල වැඩි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, විශේෂයෙන් විදුලි බිලේ. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.